හයි guys ඉතින් කලින් ඔයගොල්ලන්ගේ ෆුල් වීඩියෝ අප්ඩේට් එකෙන් පොඩි කැලක් එකතු කරන්න හිතුවා. ඉතින් මම කලින් වීඩියෝ එක ගන්නකොට මම හිටියේ පන්නපිටිය ප්‍රදේශයේ. ඊට පස්සේ මම දැන් මේ කොට්ටාවේ පන්තේගොඩ ස්කීම් එකට ආවා. ඉතින් එනකොට ගොඩක් ලොකු ට්‍රැෆික් එක තමයි ඉන්න සිද්ධ වුණේ. ඉතින් ඒකත් එක්ක දැන් ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් මගේ ෆුල් කන්සම්ප්ෂන් එක කොහොමද කියලා සහ කොතර දුරක් මම ආවද කියලා අසන වශයෙන් මම සාමාන්‍යයෙන් 6 පස්සේ ටයිම් එක තමයි ආවේ පීක් ට්‍රැෆික් එකේ. ඉතින් එතනින් ඔයගොල්ලන්ට අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් මේකේ ෆුල් කන්සම්ප්ෂන් එක කොහොමද කියන සම්බන්ධව. දැන් ඔයගොල්ලන්ට පේනවා කලින් 14.6ක් තමයි තිබුණේ. දැන් මේ වෙද්දී මේක 15කට අඩිලා තියෙනවා. ෆුල් කන්සම්ප්ෂන් එක කට්ටක් අඩු වෙලා තියෙනවා මේකේ. අපි බලමු කොච්චර දුරක් ඇවිල්ලා කියලා වාහනේ. හරි ඕකේ. ඔව් කිලෝමීටර් ගණන් ඉట్లా තියෙනවා 34.3කට. ඒක තමයි සාමාන්‍යයෙන් රියල් ටයිම් කන්සම්ප්ෂන් එක. මම දැන් ගොඩක් පීක් ට්‍රැෆික් එක තමයි ආවේ. උඩ දන්න මේ වෙලාවේ මම පන්නිපිටියේ ඉඳන් උරලින් දැන් පන්නිපිට පැත්තට පාර ආවිල්ලා ඊට පස්සේ කොට්ටාව ටවුන් එකට ආවිල්ලා ඊට පස්සේ කොට්ටාව ටවුන් එකෙන් ආයෙ මත්තේගොඩ හරවලා එහෙන් තමයි ආවේ. මම පොඩ්ඩක් මැදයත්වත් එක්ක. ඉතින් අපි බලමු කොහොමද මේකේ කන්සම්ප්ෂන් වෙනස් වෙන්නේ කියලා ඉස්සරහට. රැට මම ආයෙත් හංගල පැත්තට යනවා ඉස්සාල පැත්තට. ඒ ගියාට පස්සේ පොඩ්ඩක් මම අප්ඩේට් එකක් දෙන්නම් ඔයගොල්ලන්ට මේකේ ෆෝල් එක දැන් වැඩි වෙන්නේ කොහොමද සම්බන්ධව. මම හිතනවා ඔයගොල්ලෝ මේ පොඩි වීඩියෝ කැලෙන් අප්ඩේට් එකක් එන්න තියෙයි කියලා. හයි guys ඉතින් ෆෝල්